ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්නවා කියලා හිතනවා. අදත් ඔන්න මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද තමයි මගේ බබාගේ අවුරුද්දේ බෙහෙත් එක විදින්න යන දවස. ඒ නිසා ඉතින් එයාව උදේම කෑම කවලා ඇඟ හොදලා මම ඉතින් එයාව ලෑස්ති කරගත්තා. මම ඉතින් චුට්ටක් කලින් තමයි ලෑස්ති වෙන්න ගත්තේ. මොකද ඉතින් බබත් එක්ක ගමනක් යනකොට කලබල යන්න බෑ. ඒ නිසා ඉතින් චුට්ටක් වෙලාව තියලා මොකද ඉතින් එයාව හිමිහිට එතකොට මට ලෑස්ති කරගන්න පුළුවන්. අද ඉතින් මාව ක්ලිනික් එකට එක්කගෙන යන කවුරුත් නැහැ. ඒ නිසා මම තමයි බබත් එක්ක යන්න ඕනේ තනියම. ඉතින් ඔන්න බබාවත් ලෑස්ති කරගෙන හිමිහිට තාම ඉතින් කලිසම නම් දැම්මේ නැහැ. මොකද බබා කලිසම දැම්මොත් ඒක ඉතින් ටක් ගාලා කිලුට කරගන්නවා. මොකද එයා එහෙට මෙහෙට බහැලා යනවනේ. ඒ නිසා කලිසම අන්තිමට අන්දමු කියලා හිතුවා. ඔන්න ඉතින් එයාවත් ලෑස්ති කරලා ඉවර වෙලා පේනව නේද? හරියම දඟයි. චුට්ටක්වත් ඉන්නේ නැහැ. ඇඳේ උනත් එහෙට මෙහෙට දුවන් තමයි යාට ඕනේ. ඉතින් ඔන්න වෙලාව තියෙන නිසා බබාට ඉතින් කරදර කරන්නේ නැතුව මට හිමීට ලෑස්ති කරගන්න පුළුවන්. ඔන්න ඉතින් බබාවත් ලෑස්ති කරගෙන මමත් ඉතින් ලෑස්ති වෙලා තමයි ඉන්නේ. මම ඉතින් කලින්ම ලෑස්ති වුණා. එතකොට මට හිමීට බබාව ලෑස්ති කරගන්න පුළුවන්. අද ඉතින් 10 මාරට තමයි මට ක්ලිනික් එකට එන්න කියලා තියෙන්නේ. ඔන්න දැන් අපි දෙන්නම හරි. ඉතින් දැන් තමයි මට මතක් වුණේ බබාගේ පොතේ බබාගේ ඇක්ටිවිටීස් මාක් කරන්න තියෙනවානේ. ඉතින් මට ඒක මාක් කරගන්න අමතක වුණා. ඉතින් මිස් අහනවානේ අයියෝ ඔයාලා මේ පොත බලන්නේ නැද්ද කියලා. ඉතින් මම හිතුවා දැන් යන්න කලින් ඒ ටිකත් මාක් කරගන්න. ඉතින් එහෙම හිතුවට පේනව නේද ළඟට වෙලා ඉන්නවා පෑන උදුරන්න. ඉතින් කොහොම හරි එයත් එක්ක එකතු වෙලා මේ වැඩෙත් කරගත්තා. හරිම මේ මොකක්වත් අතට ගන්න බෑ. මම ගන්න ඔක්කොම යාට ඕනේ. ඉතින් අර ඉස්සර වගේ නෙවෙයි. දැන් ඉතින් මොන දේ කරත් බබත් එක්ක තමයි ඉතින් කරගන්න ඕනේ. මොකද ඉතින් එයාව අඬවලා එහෙම මේ වැඩ කරගන්න බැහැනේ. ඒ නිසා ඉතින් මමත් පුළුවන් තරම් එයාව අඬවන්න නැතුව එයත් එක්ක මගේ වැඩ ටික කරගන්න තමයි බලන්නේ. ඔන්න ඉතින් මගේ සුදුමැණික පේනව නේද? හරි සතුටින් ඉන්නේ කොහරි යන්න මේ ලෑස්ති වුණාන් පස්සේ. ඔන්න ඉතින් අපි දෙන්න ආව පාරට. අපේ ගෙවල් ළඟ තමයි ක්ලිනික් එක තියෙන්නේ. ඉතින් පායින් ගිහිල්ලා බෙහෙත් විදගෙන ඔන්න අපි ට්‍රේවල් එකක් අරන් ගෙදර ආවා. මොකද ඉතින් බෙහෙත් විදලා ඉතින් පායින් එන්න බෑ බබාටත් අමාරුයිනේ. ඒ ඇවිල්ලා මම හිතුවා ඉතින් බබා චුට්ටක් නිදාගනී කියලා. ඒ වුණත් ඉතින් බබා නිදාගත්තේ නැහැ. ඒ නිසා ඉතින් මම ඇඳුම් මාරු කරලා බබාට කෑම කවන්න ගත්තා. මොකද අපි එනකොට එකත් පහුවෙලා. පේනව නේද මේ පාර නම් බෙහෙත් එක එච්චර අමාරු නෑ වගේ. ඉතින් අන්න සෙල්ලම් කර කර එනවා. අතට තමයි බෙහෙත් විද්දේ. ඉතින් මං ඒත් බයේ හිටියේ චුට්ටක් වෙලා යනකොට අඬන්න ගනී කියලා. ඒත් ඉතින් මේ බෙහෙත් එකට නම් චුට්ටක්වත් අමාරු නෑ වගේ තමයි පේන්නේ. ඔන්න ඉතින් කෑම කවලා එයා ප්ලේ පෙන් එකෙන් තියලා මමත් කෑම කෑවා. ඉතින් වෙනදා වගේම තමයි අදත් හොඳට සෙල්ලම් කරනවා. ඉතින් එයා මමත් කෑම කාලා එයාට කෙසල් ගෙඩියක් කවන්න ගත්තා. දැන් ඉතින් කෑම කවන්න එකත් සෙල්ලම් නැහැ. මොන දේ කැවුවත් ඉතින් පස්සෙන් දුව දුව තමයි කවන්න ඕනේ. එක තැන විනාඩියක්වත් ඉන්නේ නැහැ මගේ පැටියා. ඔය පේනව නේද නගිනවා බහිනවා. කොයි වෙලාවෙත් ඉතින් අල්ලන්න බලන් තමයි ඉන්න ඕනේ. කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ. ඉතින් එක විදිහකට ඉන්නෙම නැහැ. දැන් දඟත් වැඩි. කොහොම හරි ඉතින් දුව දුව මමත් කෙසෙල් ගෙඩිය කවා ගත්තා. ඊට පස්සේ ඉතින් මම බබාව නිදි කරා. මේ ඉතින් 7ට විතර. දැන් මෙහෙට පොඩ්ඩක් වහින්න වගේ තියෙනවා. ගොරවනවා. ඉතින් චූටි පොදේකුත් යනවා. ඒ නිසා ඉතින් මම බබත් එක්ක චුට්ටක් ප්ලේ පෙන් එකට වෙලා හිටියා. මම ඉන්නවා නම් ඉතින් එයාත් ආසාවෙන් ඉන්නවා. ඉතින් දැන් හදන්නේ මම බබාව නිදි කරවන්න. කෑම කවලා ඉවරයි. මම හිතුවා නිදා ගන්න කලින් බබාට පැනඩෝල් සිරප් ටිකක් දෙන්න ඕන කියලා. මොකද ඉතින් රැටවත් උණ හැදී දන්නේ නැහනේ. ඒ නිසා
කොයි එකටත් කියලා පැන්ඩෝල් සිරප් චුට්ටක් මම බබාට දුන්නා. ඔන්න ඉතින් මගේ බබා ආස නැහැ යාට අල්ලලා බෙහෙත් බොනවට. මේ වගේ පෙව්වොත් නම් බොනවා. දැන් ඔන්න බබා නිදි. ඉතින් මම හිතන්නේ අවුරුද්දේ බෙහෙත් එක බබාලට එච්චර අමාරු වෙන්නේ නැහැ. උණ හැදෙන්නේ නැහැ. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්.